අද මම ඔයගලන්ව හම්බෙන්නේ විශේෂ තැනක ඉඳලා. ඒ ඉතාලියේ මිලානෝ නගරයේ. මම මේ පැත්තට ආවා හිම රාත්‍රියක් ප්‍රසංගයට සහභාගී වෙන්න. ඒ ආපු වෙලාවේ මම අපූර්ව දෙයක් දැක්කා. මේ ඉතාලිය ඇතුලේ මිලානෝ නගරයේ ඇතුලේ පුංචි ලංකාවක් තියෙනවා. ඒ පුංචි ලංකාව ඇතුලේ අපේ රටේ ඉන්න විශේෂ සහෝදර පිරිසක් විශේෂ කණ්ඩායමක් විදිහට හැදිලා මේ රට ඇතුලේ ලංකාව වෙනුවෙන් ලංකාවේ දරුවන් වෙනුවෙන් විශේෂ දෙයක් කරනවා. ඉතින් මම පෙන්නන්න මෙතන ඉන්නවා විශේෂ තුන්දෙනෙක්. මේ තුන්දෙනා තමයි ලංකාව වෙනුවෙන් සිංහල සාහිත්‍ය කලා සංගමය ඉතාලියේ පිහිටවගෙන ඉන්නේ. නම් වශයෙන් කිව්වොත් සභාපති දේවා හනුමැති මහත්මයා, භාණ්ඩාගාරික ආනන්ද ජයමාන්න මහත්මයා, ඒ වගේම සමභාණ්ඩාගාරික දීපිකා ප්‍රනාන්දු මහත්මිය. ඉතින් ඔබතුමාලා දැක්කම විශේෂතාවයක් මට දැනෙනවා, විශේෂ ආඩම්බරයක් දැනෙනවා. මේ වගේ විශාල රටකට ඇවිල්ලා අපේ පුංචි ලංකාවේ ඉඳලා අපේ දරුවෝ වෙනුවෙන් තමන්ගේ රස්සාවල් කියන්නේ අපි දන්නවා යුරෝපයට ආවහම රැකියාව තමයි අපිට විශේෂ වෙන්නේ, මූලික වෙන්නේ. ඒ අතරතුරේ තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ දරුවෝ වෙනුවෙන් විශේෂ කාර්යභාරයක් ඔබතුමිය ඇතුළු පිරිසක් කරනවා. ඉතින් ඒ හින්දා මට හිතුණා මේ ගැන මේ සිංහල සාහිත්‍ය කලා සංගමය ගැන පොඩි විස්තර ටිකක් මටයි මගේ රටේ ඉන්න ජනතාවටයි දැනගන්න පුළුවන් වුණොත් හොඳයි කියලා. ඉතින් සභාපතිතුමා කිව්වා ඉස්සල්ලාම මේ භාණ්ඩාගාරිකතුමියගෙන් ප්‍රශ්න කරන්න, මොකද වැඩි වෙලාවක් එතුමාට අවශ්‍යයි කියලා. ඉතින් මම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි මෙවැනි සංගමයක් තුළින් ඔබ සංගමය බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද? මම මෙහෙමයි. මම මේ සමිතියට බැඳිලා මේ පුංචි කාලයක්. නමුත් මේක ගැන මම ගොඩක් විස්තර දැනගත්තා. මේකට උත්සව බලන්න ආපු එකේ 2011 තමයි මේගොල්ලන් මේ සභාපතිතුමා දේවානන්ද මහත්මයා කරන් පටන් ගත්තේ. දැන් මේ තුන්වෙනි අදියර යන්නේ. ඉතින් මේකේ පරමාර්ථය නම් අපේ දරුවන්ට සංස්කෘතිය රැකගන්න කියන අදහසේ තමයි මේ වැඩසටහන කරගෙන යන්නේ. ඉතින් මම ගොඩාක් කැමති දරුවන්ට අතහිත දෙන්න, දරුවන් වෙනුවෙන් කැප වෙන්න, අවංකවම දරුවන් නිසා මම වැඩසටහනේ නිරත වෙලා ඉන්නවා. මේ ගොඩක් කැමැත්තෙන්. ඉතින් අපේ රට බේරා ගැනීම වෙනුවෙන් තමයි දරුවන් නැගී සිටින්න ඕනේ. ඒක රැක ගන්න නම් සංස්කෘතිය රැකගත යුතුමයි. අනිවාර්යයෙන් මේ වෙන රටකට ආවහම දෙමාපියන්ට තියෙන ලොකුම බය ඇවිල්ලා අපේ රට මේ ගැන අවබෝධයක් නැති වෙන එක අපේ දරුවන්ට. ඒක තමයි විශේෂම අභියෝගය ඕන අම්මගේ තාත්තගෙන්. ඉතින් ඇත්තට මම ආනන්ද ජයමාන මහත්මයාගෙන් දැනගන්න කැමතියි මේ සංගමයෙන් යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙනවානේ, කියන්නේ මුලමැද අග වගේ ඒ ටික අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද මේක ඇතුලේ මොනවද සිද්ධ වෙන්නේ කියලා? බොහොම ස්තුතියි. මම ඔක්කොටම ඉස්සෙල්ලා මිලානෝ නගරයේ සිංහල සාහිත්‍ය කලා සංගමය වෙනුවෙන් මම ලංකාවේ ඉඳලා ආපු ජනප්‍රිය නිලියක්. ඒ වගේම අපි සියලු දෙනාම දන්නවා ඔබතුමේ පෞගේ අවුරුද්දේ රංගපාපු ටෙලිනාට්‍ය චිත්‍රපටි සෑම එකකින්ම අග්‍රගණීය නිලියක් හැටියට සම්මාන ලැබුවා. ඒ ලබාපු සම්මාන නිලියක් අද අපිත් එක්ක මේ වගේ සංවාදයකට ඉදිරිපත් වෙන්න ලැබීම ඒක අපට ගෞරවයක්. මම හිතනවා රට වෙනුවෙන් ඔබතුමීට ගෞරවයක් කියලා. මම ඔබතුමී නගාපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්න ලෑස්ති. මේ සිංහල සාහිත්‍ය කලා සංගමය දැන් අවුරුදු 4කට ඉස්සෙල්ලා අපි පටන් ගත්තේ මේ මිලානෝ නගරයේ ජීවත් වෙන මිලානෝ නගරයේ අවට තියෙන වෙන කෝමෝ වරේසේ ඔය අවට තියෙන සියලුම නගර එකතු කරගෙන මේ රටවල් මේ නගරවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ දෙමව්පියන්ගේ දරුවන්ට තමන්ගේ දෙමව්පියන්ගෙන් එන්න ඕන සිංහල භාෂාව, සිංහල සාහිත්‍යය, ඒ වගේම සිංහල කියන කම ඒ දරුවන්ට දෙන්න තමයි අපි මේක පටන් ගත්තේ. අපි මේක දැනට පටන් ගන්න අවුරුදු 4ක කාලයක් වෙනවා. අපි පළවෙනි සිංහල සාහිත්‍ය කලා සංගමයේ ප්‍රධාන උත්සවයේ පළවෙනි උත්සවයේ අපි පටන් කළේ 2011 අවුරුද්දේ. ඒක විශාල සෙනඟක් මිලානෝ නගරෙන් ආවා. ඒක මම හිතනවා ඒ අවස්ථාවේදී ලංකාව නියෝජනය කරපු විශේෂ අමුත්තොත් අපි ඒකට සහභාගී කරවගත්තා. ඊට පස්සේ දෙවෙනි සාහිත්‍ය කලා සංගම උත්සවය පැවැත්වුවා 2012 අවුරුද්දේදී. ඒකත් විශේෂ ලොකු විශේෂ උත්සවයක් වුණා අපිට. දෙමව්පියෝ තමන්ගේ දරුවෝ වඩා උනන්දුවෙන් වඩා කැමැත්තෙන් ඉදිරිපත් කළා. මොකද මේ දෙමව්පියන්ට තියෙන තමන්ගේ මව් රටට තියෙන තමන්ගේ ජාතියට තියෙන තමන්ගේ සිංහල භාෂාවට තියෙන ඒ ලැබියාව වෙනුවෙන්
මොන විදියකින් හරි තමන්ගේ දරුවන්ව චිත්‍රයක් අඳින්න, කවියක් කියන්න, ඒ වගේම රචනාවක් ලියන්න, ඒ වගේම පොඩි නැටුමක්, ලාංකික නැටුමක් ඉදිරිපත් කරන මේ සෑම දෙයකින්ම මේ දෙමෝපියෝ දාස් ගානේ තමන්ගේ දරුවෝ ඒ වයස මට්ටම් වලට ඉදිරිපත් කළා. 2012 අවුරුදු සිංහල සාහිත්‍ය සංගමේ කලා උත්සවය අපි උත්සවාකාරයෙන් පැවැත්වුවා. ඒක අත් වශයෙන්ම ලාංකික අපිට ලොකු ආඩම්බරයක්. ඒ ආඩම්බරේ මම හිතනවා ඔබතුමිය වගේ ලංකාවෙන් පැමිණලා ඉන්න මේ කලාකාරියක් හැටියට ඒක අපේ රටට කරන ගෞරවයක්. ඒ වගේම රටේ ඉන්න ජනතාවට අපි මව් රට වෙනුවෙන් කරන ලොකු සේවයක් කියලා ඉරලා ඔබතුමිය විශ්වාස කරයි කියලා ඉරලා. ඒ අනුව මට පැහැදිලි කරන්න තියෙන්නේ අපි මේක නතර කරන්නේ නැතුවම තව ඉදිරියට මේ වගේම මේ රටට ඇවිදලා ඉන්න දෙමෝපියන්ට තමන්ගේ දරුවන්ව තමන්ගේ මව් භාෂාවෙන් අයින් කරන්න එපා. තමන්ගේ මව් රටට තියෙන කැමැත්තෙන් අයින් කරන්න එපා. තමන්ගේ දෙමෝපියෝ හැටියට තමන් දෙමෝපියෝ හැටියට මේ දරුවන්ට තියෙන ඒ ලැබියාවත් ආදරයත් ඒ සියලු දේම තමන්ගේ මව් රට වෙනුවෙන්, තමන්ගේ භාෂාව වෙනුවෙන්, තමන්ගේ කලාව, තමන්ගේ සාහිත්‍ය මේ සියලු දේම ටික ටික හරි මේ දෙන්න ගන්න උත්සාහයට මිලානෝ සිංහල සාහිත්‍ය කලා සංගමය වෙනුවෙන් මේ කරන සේවයට සහයෝගය දක්වන්න කියලා මම ඉල්ලා සිටිනිමි. ඒ වගේම ඔබතුමිය මම කියපු දේ වගේම දැන් අවුරුදු 4ක් මේක ඉස්සරහට දෙක පවත්වාගෙන ආවා. තාපි දිරටත් මේ විදිහට පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔව් දැන් ඉස්සරහට මේ වෙනුවෙන් ලොකු උත්සවයක්. ඔව් 2015 අවුරුද්දේ දැන් මේ ලබාපු අලුත් අවුරුද්දේ අපේ රජයේ සාහිත්‍ය වෙනුවෙන් පෙනී සිටින සංස්කෘතික ඇමතුමා මේ රටට ගෙන්නලා එතුමාගේ ප්‍රධානත්වයෙන් මේ දරුවන්ට දෙන්න ලෑස්ති කරලා තියෙන ඒ සහතික එතුමාගේ අතින් දෙන්න තමයි අපි දැන් ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි ඒ වෙනුවෙන් දැනලා ලෑස්ති වෙමින් ඉන්නවා. ඒක මම හිතනවා මේ ලංකාවේ ඉන්න මේ අවස්ථාව දකින්න මේ අවස්ථාව අහන සෑම කෙනෙක්ම ගෞරවයෙන් පිළිගනී කියලා මේ ලොකු දෙයක් මේ ලාංකික සිංහලයෝ මිලානෝ නගරේ ඉඳිමින් කරන්න කියන දේ. ඒ වගේම මට දැනගන්න ලැබුණා රාජ්‍ය ලාංඡනයේ සහිත සාහිත්‍ය පත්‍රයක්. ඒක පළවෙනි වතාවට විතරක් නෙමෙයි අපිට දැන් මේ අවස්ථාව ලැබිලා තියෙනවා සිංහල සාහිත්‍ය කලා සංගමයේ සංස්කෘතික අමාත්‍යාංශ විශේෂ අවසරයකින්. මොකද මේ සාහිත්‍ය උත්සවය වෙනුවෙන් මේ ප්‍රදානය කරන මේ සහතිකයේ පවා ලෑස්ති කරලා දෙන්නේ අපේ ලංකාවේ සංස්කෘතික අමාත්‍යාංශය. මොකද රාජ්‍ය අනුග්‍රහය ලබන විදේශගත විදේශ රටක තියෙන සිංහල සාහිත්‍ය කලා සංගමයකට ලැබෙන ලොකු වරප්‍රසාදයක් මේක. වෙන වෙන සංගම් තියෙන මරණාධාර සමිතිය, දේශපාලන සංගම්, විවිධ කලා කටයුතු වල ඒ වගේම වේද සමාජ සේවා කටයුතු වල යෙදෙන නමුත් විශේෂයෙන්ම මිලානෝ නගරේ ස්ථාපිත කරලා තියෙන සිංහල සාහිත්‍ය කලා සංගමයට අපේ මව් රටේ තියෙන අපේ රජයේ තියෙන සංස්කෘතික අමාත්‍යාංශයෙන් ලැබෙන එකම අනුග්‍රහය තමයි ලොකුම අනුග්‍රහය තමයි රාජ්‍ය ලාංඡනයේ සහිත සහතිකයක් මේ දරුවන්ගේ කුසලතාවය වෙනුවෙන් ඒ දරුවන්ට විශේෂයෙන් සංස්කෘතික අමාත්‍යතුමාගේ අතින් ලැබෙන්න මේ අපි මේ අවස්ථාව ලබා දීලා තියෙනවා. හරි මම හිතනවා බලාගෙන ඉන්න ඔයගොල්ලෝ හැමෝටම තේරෙන්නේ නැති මේ පුංචි ලංකාව ඇතුලේ ඉතාලියේ මොකද සිද්ධ වෙන්නේ මේ අපේ සහෝදරයෝ මෙහි ඇවිල්ලා තියෙන සල්ලි හම්බ කරන්න විතරක්ද? එහෙම නැත්නම් තවත් බලාපොරොත්තු අනාගත බලාපොරොත්තු හිතේ තියනවාද කියන එක ඔබතුමාලාට තේරෙනවා ඇති. දේවා හඳුන්වන්නේ මහත්මයා. ඔබ තමයි මේ සිංහල සාහිත්‍ය කලා සංගමේ නිර්මාතෘ. ඔබතුමා මේ රටට එන්නේ රැකියාවක් කරන්න. ලොකු බලාපොරොත්තු ඇති. එතකොට ඒ රැකියාවක් කරන්න ඇවිල්ලා ඔබතුමා දැන් මේ වෙනත් දෙයක් කරන්නේ. ඇයි මේ වගේ සංගමයක් පිහිටව ගන්න ඔබතුමාට හිතුනේ? කම්මැලි ඉන්නද එහෙම නැත්නම් මොනවා හරි කරන්න ඕන හින්දාද මේ රට ඇතුලේ එහෙම නැත්නම් වෙනත් දෙයක්ද මොකක්ද? ගොඩක් ආයිබෝන් කියලා පිළිගන්නවා. මෙහෙමයි. සමහර කට්ටිය එක එක කෝණේ බලන්න පුළුවන්. මෙහි තියෙනවා මෙහෙම දෙයක් කරන කෙනාට කියනවා ඔය කරන්නේ කැටි ඔය ඒක තමයි මගේ ප්‍රශ්නේ. ඔය කරන්නේ නැහැ කැටි. සමහර කට්ටිය කියනවා රස්සාවක් කරන්න ඇවිල්ලා මොනව කරනවද? ඒක සමහර කට්ටියක ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න වලට මම කැමති උත්තර දෙන්න. මෙහෙමයි. අපි මෙහෙට ආවේ වැඩ කරන්න උනාට අපි සිංහලයෝ. මේ ලේවල තියෙන කැක්කුම සිංහලයා තුල තියෙනවා. කවුරුවත් කියනවා නැහැ කියලා ඒ කැක්කුම නැහැ කියලා මම දන්නේ එහෙනම් මට තියෙන ලෙඩක් ඒක. මට ඔය කැක්කුම තියෙනවා. ඒ කැක්කුම පටන් ගත්තේ අපේ දරුවෝ දිහා බලලා. දරුවා දිහා බලනවා කියලා කියන්නේ අපි මෙහි ඉපදුන දරුවා හිතාලි කතා කරන්න පටන් අරගෙන. කමක් නැහැ. මගේ දරුවෝ හිතාලි කතා කරනවා. සිංහල අමතක කරලා හිතාලි කතා කරනවා කියලා කියන්නේ ආත්පසින්ම වෙනස්. ගොඩාක් හිතට දුකක් දැනෙනවා. මේ නැති වෙන්නේ අපේ සිංහලයෝ කියන එක.
අපේ හිතට දැනෙනවා. මම දන්න කකියනවා ඒක. ලොකු කැක්කුමක් ඒක. ඔය දිහා බලන් ඉඳලා බැරිම තැන හිතුණා මෙහෙම දෙයක් කරොත් හොඳයි. අපි මේ වගේ සාහිත්‍ය උත්සවයක්. ඒ සාහිත්‍ය උත්සවයේ මොනවද තියෙන්නේ? ජනකී, ගී ගායන, කතිකතරග, නාට්‍ය, නැටුම්, රචනා, ඔය වගේ චිත්‍ර, ඔය වගේ අපට ආවේනික තරඟ ගණනාවක් තියෙනවා. හැබැයි මේ තරඟ විනිශ්චය කරන්නේ ලංකාවෙන් එන මහාචාර්යවරු, කතිකාචාර්යවරු, ඔය වගේ උසස් මට්ටමේ පිරිසක්. එතකොට අපේ දරුවන්ගේ විනිශ්චය කටයුතු ඒගොල්ලෝ කරලා අපි සාහිත්‍ය උත්සවයක් එක දවසකට තීරණය කරලා කරනවා. ඉතින් මෙහෙම කරනකොට මට හිතුණා දෙමාපියන් ආපහු නැඹුරුතාවයක් ඇති කරાવી සිංහල භාෂාවට කියලා. එතකොට අපේ සංස්කෘතිය රැකින්නේ භාෂාව, සංස්කෘතිය, ආගම ඔය ඔක්කොම එකට කැටිවනේ අපේ රට යන්නේ. ආගමයි, සංස්කෘතියයි, භාෂාවයි ඔය මේක ඇත්තෙන්නේ බෑ. ආගමට ඇත්තෙන්නත් බෑ, භාෂාවට ඇත්තෙන්නත් බෑ, අපේ සංස්කෘතියට ඇත්තෙන්න. මේ තුන එකට කැටිවයි යන්නේ. ඉතින් ඒක නිසා මේ තුන අපි දෙන්න ඕන දරුවන්ට. දැන් අපි තාම ටික දවසකින් මැරෙනවා. බලන්න දැන් වෙන විනාශය. පන්සල් තියෙනවා මේ. පන්සල් ගණනාවක් තියෙනවා මිලන් නගරේ. ඔබතුමිය කිව්වේ පුංචි ශ්‍රී ලංකාව කියලා මේකේ හරි ආඩම්බරයි මට හරියට ලස්සනයි වචනයක්. එතකොට මේ පුංචි ශ්‍රී ලංකාවේ අපට පන්සල් ගණනාවක් තියෙනවා. පල්ලියක් තියෙනවා අපට. සිංහල පූජා කරන පල්ලියක් තියෙනවා. එතකොට මේවා කරන්නේ මේ සිංහලයෝ ඉන්න නිසානේ. දැන් ඔබතුමියකින් ඔබතුමියට හිතන්න දෙයක් කියන්න. අපි මැරුණම මේ ඉන්න සිංහල අම්මලා තාත්තලා මැරුණම අපේ සිංහල දරුවෝ ටික ඉතාලි කතා නොකර සමාවෙන්න. සිංහල කතා නොකර ඉතාලි විතරක් කතා කරොත් පන්සල් ඕනද? ඕනේ නැහැ පන්සල් අවශ්‍ය නැහැ. ඇයි? සිංහලෙන් කාටද කියන්නේ බණ? එතකොට පල්ලියක් අවශ්‍යද? අවශ්‍ය නැහැ. එතකොට මෙයා නැති වෙලා යනවා. එහෙමනම් මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා මෙන්න ඛේදජනක අවස්ථාව, ශෝකජනක අවස්ථාව මොකද්ද? අපේ දරුවන්ට භාෂාව කියලා නොදුන්නොත් තමන්ගේ ආගමවත් කියලා දෙය ගන්න බැරි වෙන තත්ත්වයක් උදා වෙනවා. බලන්න අපේ කතෝලික භක්තිකයෝ මම කතෝලික පැත්තෙන් කතා කරනවා. වැඩි පිරිසක් ඉන්නවා සිංහල පූජාවට සහභාගී වෙනවා. සමහර අය ඉතාලි පූජාවට සහභාගී වෙන අයත් ඉන්නවා. මම ඒ කට්ටියන් කනට කරලා ඇහුවම කියන දේවල් තේරෙනවද කියලා නැහැ. තේරෙන්නේ නැහැ. මොකද පල්ලියේ කියන දේවල් තේරෙන්නේ නැහැ. ඉතාලියේ කියලා දෙන්නේ තේරෙන්නේ නැහැ. මම අහනවා ඊට වඩා හොඳ නැද්ද සිංහල පූජාවට කියලා? ඇත්ත. දැනෙනවා ඒකේ දෙයක් දැනෙනවා. අපේ දරුවන්ට කුඩා කාලේ එක භාෂාවක් නෙමෙයි කතා කරන්න පුළුවන්. භාෂා ගන්න ලංකාවේ ඉන්නවා සිංහල කතා කරන හොඳට ඉංග්‍රීසි කතා කරන දරුවෝ. ඇයි එහෙමනම් අපේ දරුවන්ට බැරි ඉතාලිත් එක්ක සිංහල කතා කරන්න? ඉංග්‍රීසි කතා කරන තවත් හොඳයි. දෙමළත් කතා කරන තවත් හොඳයි. ඉතින් එහෙමනම් සිංහල භාෂාව වනසන් නැතුව, සිංහල භාෂාව පොළවේ ගහන්න නැතුව, සිංහල භාෂාව වල දාන්න නැතුව අපි කරන්න ඕන අපේ දෙමාපියන් තල්ලු කරන්න ඕන. මේකට වග කියනවා අපි මේ ප්‍රශ්න සමතලයක ඉඳලා කතා කරමු. මේකට වග කිය යුත්තේ දරුවන් නෙමෙයි දෙමාපියන්. එතකොට දෙමාපියන් අඩුම වශයෙන් ගෙදර සිංහල කතා කරනවා නම් අපිට හරි ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන්. මම ඔබතුමියට අර කතා මීටිංගෙන් කතා කරගෙන අපි දෙන්න සෝද සාකච්ඡාවක ඉඳලා කිව්වා මේ ළමයා ඉතාලි කෙනගෙන දොස්තර කෙනෙක් වුණොත් මට ලෙඩක් හැදිලා මෙතුමට ලෙඩක් හැදිලා අනේ පුතේ මගේ පොන්තක කියනවා මගේ පපෝරි දෙනවා කියලා සිංහලෙන් කියලා බෙහෙත් ටිකක් ගන්න පුළුවන් නම් කොච්චර ගැම්මක් තියෙනවද? මම මේ ලාගෙන් දැක්කා බැලුවා මාටි වික්‍රමසිංහ මහත්මයාගේ පොතක්. ඒ මාටි වික්‍රමසිංහ මහත්තයාගේ පොතේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. සිංහල ජාතිය තරම් තමන්ගේ භාෂාව තමන්ගේ සංස්කෘතිය පාවා දෙන ජාතියක් තවත් නැති තරම් කියලා. නමුත් දෙමළ මිනිස්සයා, දමිළ මිනිස්සයා කවදාවත් තමන්ගේ ජාතිය, තමන්ගේ සංස්කෘතිය කවදාවත් පාවලා දෙන්නේ නැහැ. බලන්න ඉන්දියාවේ ඉඳලා දමිළ ජනතාව ආව යාපනයට. සිංහල රටකට ඇවිල්ලා තියෙන්නේ. අමතක කරාද? මොකද අමතක කරාද කියලානේ? ඒගොල්ලෝගේ දමිළ භාෂාව, ඒගොල්ලෝගේ සංස්කෘතිය, ඒගොල්ලෝගේ ආගම නැහැ.
එයාම මෑත යුගයේදී ගියා එංගලන්තයට. එයාම මෑත යුගයේදී එංගලන්තයට ගියා. එංගලන්තයට ගිහලා මොකද කරේ? ඇයි? දෙමළ මතක කරාද? නෑ. එයා තමිල කතා කරනවා, ඉංග්‍රීසි කතා කරනවා. ඇයි මේ අපේ මිනිස්සු විතර සිංහල භාෂාව පොළේ ගන්නේ? මම කියන්නේ මම මේ කතා කරන්නේ ජනතාවට. මම කියන්නේ දෙමාපියන් ලැජ්ජ වෙන්න ඕන. දෙමාපියන් ලැජ්ජ වෙන්න ඕන. මේ දරුවන්ට මේ භාෂාව කියලා දෙන්නේ නැතුව පරභාෂා මේක පරභාෂාවක් කියලා කිව්වට මමට සමා වෙන්න මොකද මම ඉතාලියට ගොඩක් ගරු කරනවා. හේතුව මම එල්ල තියෙන වැඩ කරන්න. ඔව් කියන පර කියන්නේ වෙනස් කියන එක. වෙනත් කියන එකනේ දැන් සමහර කට්ටිය පර කියලා කිව්වම නිකන් බර වෙනස් වචනයක් කියන තමයි සිංහල ඉගෙන ගන්න ඕනේ කියන්නේ. අන්න ඒක තමයි. අන්න. ඉතින් ඒක නිසා මම කියන්නේ මේක දෙමාපියන්ට බාර කරන්න ඕන. ඒ වගේම මම මෙතන දැන් අභිමානයෙන් කොච්චර කතා කරන් මාත් එක්ක පටන් ගැනීමේදී හිටපු පිරිසක් ඉන්නවා. මම ඒගොල්ලෝ සිහි කරන්න ඕන. මට සමන්ත කිරියාරච්චි මහත්මයා පටන් ගැනීමේදී සභාපති හැටියට මමත් එක්ක එකතු වෙලා කරටක පුදුමාකාර ධෛර්යයෙන් වැඩ කරා. එතුමාට තියෙන ප්‍රශ්නයක් නිසා ප්‍රශ්න කීපයක් නිසා එතුමා නැවත අපිත් එක්ක සම්බන්ධ වෙනවා. චන්දන මහත්මයා අපි සිහි කරන්න ඕන. අපි දැනට ඉන්න සභාපතිනිය නයනි ගිරසිංහ මහත්මිය. එතකොට අපි ලේකම්තුමා කවුද බසන්ත හේරත් මහත්මයා ලංකාවට ගිහිල්ලා. උපලේකම්තුමා ගිහන් කාර්යවස මහත්මයා. මේ දැනට ඉන්න පිරිස. මේගොල්ලෝ දැන් මෙතන මේ තුනක් හිටියට මේ සමිතිය 40 ගණක් ඉන්නවා. ලොකු සමිතියක් මේක. මේ දැන් ඔබතුමිය මගෙන් ඉස්සර වෙලා හෙව්වා ඇයි මේම කරන්නේ කියන එක. ඒක හස්සාවක් කරන්න ඇවිල්ලා මොකද කැපිපෙන්න වගේ මිනිස්සුත් අහන ප්‍රශ්න හොඳයි. එතකොට මේ බලන්න මේ 40ක් මේ විදිහට බහැලා තව සමිතියට බැඳෙන්න කැමැත්තෙන් කට්ටිය ඉන්නවා. මොකද මම කියවනේ අර ගැම්ම තියෙන පිරිස් ඉන්නවා මේ. නැත්තේ නේ. මේ ගැම්ම තියෙන පිරිස් ඉන්න නිසානේ මේ මිලානෝ මාසයකට අඩු මෝෂන් වැඩසටහන් දෙකක් යනවා. අඩු මෝෂන් වැඩසටහන් දෙකක් යනවා. කොච්චර ආඩම්බරද කියලා කියන අපිට අපි ලංකාවේ ජීවත් වෙනවා වගේ. දැන් තවත් එකක් කතා කරමුට එනවා. අපේ දරුවෝට භාෂාව කියලා දෙන්නේ නැතුව දෙමාපියෝ සිංහල වැඩසටහන් වලට මියුසිකල් ෂෝ සිංහල මියුසිකල් ෂෝ වලට යනවා. සිංහල නාට්‍ය බලන්න යනවා. සිංහල ෆිල්ම්ස් බලන්න යනවා. එතකොට දීනේ ඒ මං අහන්නේ දෙමාපියන්ගෙන් ඔයගොල්ලෝ විතරද මේක ජීවත් වෙන්න හදන්නේ? ඕගොල්ලෝ මරුණාට පස්සේ ඊට පස්සේ යන කල මොකද්ද මේකට? හරි ලොකු ප්‍රශ්නාර්ථයක් එතකොට. අපි යන්න ඕන දරුවන් එකතු වෙලා ගන්න. මේ දරුවන් අපි කරට දාගන්න ඕන, අත දාගන්න ඕන. ඉතින් එහෙමනම් අනේ අම්මේ තාත්තේ මං ඉල්ලා සිටින්නේ මේ දරුවන් අනාථ කරන්නේ නැතුව අපේ කම කියලා දීලා සිංහල භාෂාව කියලා දීලා සිංහලෙන් කතා කරන දරුවෙක් මේ ලෝකෙ නවත්තලා මේ ලෝකෙට සම වෙන්න මේ ඉතාලි පොළොවේ නවත්තලා ඕගොල්ලෝ ජීවිතෙන් සමුගත්තර කමක් නැහැ. මොකද අපි සමුගන්නනේ ඇවිල්ලා තියෙන කවුරුත් මේක ජීවත් වෙන්න ඇවිල්ලා නැහැ. ඉතින් අපි සමුගන්න කාලෙට සිංහලෙක් හැටියට තමන්ගේ දරුවා මේ පොළොවේ ජීවත් කරලා මැරෙන්න කියන එක තමයි අපේ සිංහල සාහිත්‍ය කලා සංගමයේ එකම මේ දෙක. දැන් ඔබතුමිය හිතන්න ඔබතුමියගේ මානසිකත්වය කොහොමද කියලා ඔබතුමිය කලාකාරිනියක්. එතකොට මේ කලාව තුළ හිත කොච්චර සංසුන්ද කියලා කියන්නේ. හරිම සංවේදී. එහෙමනම් මේ සංවේදී හදවතක් අපට තියෙන්නේ. මේ සංවේදී හදවතක් තියෙන නිසා තමයි මේ කැක්කුම තියෙන නිසා තමයි අපි රැකියාව කරන්න ඇවිල්ලා මේ විදිහට මාසේ දහමන් බේර ගන්න හදන්නේ. දැන් මම හිතන්නේ ඔබතුමියට මම කියපු දේ සැලීමකටපත් වෙන්න ඇති. තවත් තියෙනවා ප්‍රශ්න. දැන් මම තේරුම් ගන්න දේ දැන් සාහිත්‍ය අනිවාර්යයෙන්ම පොඩි කාලේ මේ සාහිත්‍ය උගන්වනවා කියන්නේ බොහොම නිර්මාණශීලී මනසක් ඇති කරනවා. ඒක තමයි මූලික අවශ්‍යතාවය. සහ මට පේන විදිහට මේ සංගමය තුලින් ඔබට දෙන්න යන්නේ අපේ දරුවන්ට සිංහලෙන් හිතලා ඉතාලි කතා කරන පිරිසක් කරන්න මේ රට ඇතුලේ සිංහලෙන් හිතනවා කියන්නේ අපි බොහොම සංවේදී භාෂාවක් අපිට තියෙන්නේ. සිංහලෙන් හිතන්න ඉතාලි කතා කරන ඉතාලි නෙමෙයි මොන භාෂාවක් කතා කරන්න සිංහලෙන් හිතන්න. ඒක තමයි මට මෙතනින් පේන මේ ප්‍රවෘත්තිය. ඉතින් ඇත්තටම ලොකු සතුටක් තියෙනවා ඔබතුමාලව දැකලා මේ රටේ ඉන්න අපේ රට නියෝජනය කරන විශේෂ පිරිසක් ඔබතුමාලා. ඔබතුමාලට තව තියෙනවා නම් මොන හරි කියන්න මේ සංගමයේ වෙනුවෙන් තව මොන හරි ඉතුරු වෙලා තියෙනවා නම් අවස්ථාව දෙන්න කැමතියි ඔබතුමාලාගෙන් කාට හෝ. අපේ සිංහල සාහිත්‍ය කලා සංගමයේ
දරුවන් වෙනුවෙන් පවත්වන තරඟ දින පවත්වන්නේ එහි විනිශ්චය මණ්ඩලය සඳහා ලංකාවේ විද්‍යාත්මක මණ්ඩලය පැමිණෙනවා. ඒ වෙලෙම විනිශ්චය ලබා දෙනවා දරුවන්ට. ඉතින් ඔබ සැමගෙන් කාර්මිකව ඉල්ලා සිටිනවා දරුවන් ඒ තරඟ වලට ඉදිරිපත් කරලා බොහොම වටිනා සහතිකයක් ලබා ගන්න රාජ්‍ය ලාංඡනය ඇතුව තමයි මේ සහතිකය ලබා දෙන්නේ. බොහොම ස්තුතියි. එතකොට මේ තරඟ පවත්වන වෙලාවක් එහෙම තියනවද? ඒ වෙලාව දැනගැනීම සඳහා අපේ නිර්මාතෘ සභාපතිතුමා දේවාන්තනති මහතාගේ නම්බරේ තියෙනවා 389යි 780යි 84යි 92. ඒ නම්බරයට කතා කරලා වැඩිදුර විස්තර එතුමාගෙන් ලබා ගන්න පුළුවන්. අතරම බොහොම ස්තුතියි ඔබතුමාලා සහභාගී බොහොම ස්තුතියි මේ වෙනුවෙන් කාලය කැප කරලා තමන්ගේ වටිනා කාලය කැප කරලා අපේ ලංකාවේ මෙහි ඉපදුන මෙහි ජීවත් වෙන අපේ දරුවන් වෙනුවෙන් මෙවැනි විශාල සේවයක් කරන එක ගැන ඉතින් මට ආඩම්බරයි මාව මෙවැනි කර්තව්‍යයකට සම්බන්ධ කරගත් එක මම විශේෂයෙන්ම ලංකාවේ කලාකාරිනියක් විදිහට කලාව වෙනුවෙන් යම් කිසි දෙයක් රටෙන් එළියට ඇවිල්ලා කරන්න ලැබුණ එකත් මට ලොකු ගෞරවයක් ඒ වගේම ඔබතුමාලා වගේ පිරිසක් ඉන්න හින්දා තමයි අපිට මෙවැනි රටවල් වලට ඇවිල්ලා මේ දේවල් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව සැලසෙන්නේ. ඒ වගේම මම මේ අවස්ථාවේ මාව හිම රාත්‍රියක් වෙනුවෙන් මාව මෙහෙට ගෙන්නපු සියලු දෙනාටමත් ඔබතුමාලාටත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ආයමත් සැරයක් මම බලාපොරොත්තු වෙනවා ඔබතුමාලාව දකින්න මෙවැනි විශේෂ අවස්ථාවකින්. ඔබතුමාලාට බොහොම ස්තුතියි. සහ මිලානෝ නගරේ ජීවත් වෙන ඉතාලියේ ජීවත් වෙන මගේ රටේ සහෝදර සහෝදරයන් සහ දරුවන්ට බොහොම ස්තුතියි.